Hi everyone. අද පාඩම loan vowel sound. double E සහ E A එකතු වුනහම කොහොමද ශබ්ද කරන්නේ? double E ශබ්ද කරන්න පුළුවන් අපිට E කියලා. ඒ වගේම තමයි E අකුරයි A අකුරයි ආවහම ඒක ශබ්ද කරන්නත් පුළුවන් E කියලා. හැබැයි මේක හැම වෙලේම වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන තැනක් තියෙනවා. දැන් common word ඒ කියන්නේ පොදු වචන කීපයක් එක්ක අපි මේ පාඩම තේරුම් ගමු. හැබැයි මේක වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒක වෙනම පාඩමකින් කියලා දෙන්නම්. දැන් double E සහ EA එන අවස්ථාව. double E tree කියන වචනේ ගන්න. T R double E. ඒක අපි ශබ්ද කරන්නේ tree කියලා. ඒ වගේම තමයි E අකුරයි A අකුරයි එන අවස්ථාවක් ගන්න. T E A. T. ඒක ශබ්ද කරන්නේ E කියලා. දැන් double E සහ EA ආවහම E කියලා ශබ්ද වෙනවා. හැබැයි මේක ඉංග්‍රීසි වල හැම වචනකටම අපිට ගන්න බෑ. වෙනස් වෙන අවස්ථාවක් තියෙනවා. එහෙනම් මේ චූටි දේ තේරුම් ගත්ත කියලා මම හිතනවා. English with Kumuduni Facebook page එක සහ YouTube channel එක follow කරගෙන යන්න description එකේ තියෙන link එක click කරලා YouTube channel එක subscribe කරන්න.